14 වෙනි ප්‍රශ්නය. 14 වෙනි ප්‍රශ්නය කියන්නේ ආලෝක වර්ධනය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. ආලෝක වර්ධනය කියන්නේ මොකක්ද කියලා මුලින්ම අපි අවධානය යොමු කරමු. ආලෝක වර්ධනය කියලා කියන්නේ මුලින් මේ වගේ උදාහරණයක් කියන්නම්කෝ. එයා හිතන්න වතුර භාජනයක් තියෙනවා. මේ වතුර භාජනේ මෙතන මම ජලය පිරලා තියෙනවා. මේකට ඔයා පැන්සලක් දානවා කියලා හිතන්න. පැන්සලක් දානවා. හැබැයි ඔයාට මේ පැන්සලේ එළියේ ඉඳන් බලද්දි මේ විදිහට පේන්නේ නැහැ. එයි. නිකන් මෙන්න මෙහෙම පැන්සල නිකන් කැඩිලා තියෙනවා වගේ. ඔයාට පේන්නේ අන්න ඒ විදිහට. මෙන්න මේ විදිහට කැඩිලා වගේ තියෙන විදිහට නෑ පේන්නේ. නමුත් ඇත්තටම එහෙම වෙලක් නෑ. තේරුණාද? මෙන්න මෙහෙම කැඩිලා විදිහට පේන්නේ මෙන්න මේ ආලෝක වර්ධනය කියන සංසිද්ධිය නිසා. එතකොට ආලෝක වර්ධනය කියන්නේ මොකක්ද? ආලෝකය එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ගමන් කිරීමේදී නැමී ගමන් කිරීම තමයි ආලෝක වර්ධනය කියන්නේ. නැමී ගමන් කිරීම තමයි ආලෝක වර්ධනය කියන්නේ. හරිද? පැහැදිලිද? හරි. එතකොට මේ ආලෝක වර්ධනය වෙන්න හේතුව තමයි මේ මාධ්‍ය දෙකේ ආලෝක වල වේගය වෙනස් වීම. ඒ කියන්නේ මොකක්ද මේ මාධ්‍ය කියලා කියන්නේ? අපි දන්නවා ආලෝක වර්ධන වේවා ආලෝක කියන මාතෘකාවේදී ගහනතර මාධ්‍ය කියලා එකක් තියෙනවා. විරලතර මාධ්‍ය කියලා එකක් තියෙනවා. මේ මාධ්‍ය දෙකක් තියෙනවා. අර අපි කිව්වේ ෂෝට් ෆෝම් එකක්. එහෙම දැන් ආලෝක කියන්නේ මොකක් හරි වාදනයක් තියෙනවා කියලා හිතන්න. වාදනයක් තියෙනවා. මේක අභිලම්බයනේ. ආලෝක කිරණයක් එක පැත්තකින් යද්දී අභිලම්බය දෙසට හැරෙනවා. අනිත් පැත්තෙන් යද්දී අභිලම්බයෙන් ඉවතට හැරෙනවා. ඔන්න ඔය විදිහට නම් අපි මතක තියාගත්තේ. කොහොමද ඒක මතක තියාගත්තේ? ගහන ඉඳන් විරලට එද්දී එළියට. ගවි එළියට. විරල ඉඳන් ගහනට එද්දී ඇතුළට. ඒ කියන්නේ ගහනතර මාධ්‍යයක ඉඳන් විරලතර මාධ්‍යයකදී අභිලම්බයෙන් එළියට යනවා. මේ දැන් මේ අභිලම්බයෙන් ඉවතට නිතර මේක ගහන හිතේ උඩ විරල කියද. අභිලම්බයෙන් ඉවතට. විරල ඉඳන් ගහනට එද්දී. කියන්නේ යට මාධ්‍ය විරල කියලා සැලකුවොත් උඩ මාධ්‍ය ගහන කියලා සැලකුවොත් විරල ගහන කියන්නේ ඇතුළට මේ අභිලම්බය දෙසට හැරිලා තියෙනවා. ඕක තමයි මතක තියාගන්න පුළුවන් ලේසි ක්‍රමය කියලා අපි කිව්වා. ඒක මම කිව්වේ මේකට අදාළ දෙයක් නෙමේ. උඩක් වැඩි දුර මතක තියාගන්න. එතකොට 14 බැලුවොත් ඒ කියන්නේ මොකක්ද? ආලෝක වර්ධනය වන්නේ විරලතර මාධ්‍ය සිට ගහනතර මාධ්‍යයට ගමන් කරන පමණයි කියලා දෙනවා නෑ. විරල ඉඳන් ගහන ඉඳන් විරල වෙද්දී ආලෝක වර්ධනය වෙනවා. වර්ධනයට හේතු වන්නේ මාධ්‍ය දෙකේ ආලෝක වේග එකිනෙකින් වෙනස් වීමයි. ඔව් ඒක හරි. එතකොට A වැරදි B හරි C වර්ධනයේදී ආලෝකයේ සංඛ්‍යාත වෙනස් වෙන්නේ. ආලෝකයේ සංඛ්‍යාත වෙනස් වෙන්නේ නැහැ. වර්ධනයේදී ඒකත් මතක තියාගන්න. එතකොට උත්තරේ වෙන්නේ 14ට 2 කියන්නේ B පමණයි.